ඔයාලගේ ගෙදර තියෙන ශෆල් වෙච්ච රුබික් කියුබ් එක හදන එක ටිකක් අමාරු වැඩක් කියලා හිතන් ඉන්නවා නම් මම අද වීඩියෝ එකෙන් කියලා දෙන්න හදන්නේ. විනාඩි 2ක් විතර වගේ කාලයක් ඇතුළත ඕනම විදිහට ශෆල් වෙලා තියෙන රුබික්ස් කියුබ් එකක් හදාගන්න ක්‍රමය. ඉතින් මේකට ගොඩක් දේවල් මතක තියාගන්න ඕනේ වෙන්නේ නැහැ. ඒ වගේම මේක වේගෙන් හදන විදිහක් නෙවෙයි. මේක කොහොම හරි රුබික්ස් කියුබ් එක හදලා ඉවර කරගන්න පාවිච්චි කරන ක්‍රමයක්. ඉතින් මේකෙදි මුලින්ම කරගන්න ඕනේ අපි මේ සුදු පාට පැත්ත තමයි අපි සාමාන්‍යයෙන් හදන්න පාවිච්චි කරන රුබික්ස් කියුබ් එක. සුදු පාට පැත්ත මුලින්ම හදාගන්න එක තමයි අපි මුලින් කරන්න ඕනේ. ඒකට අපි සුදු පාට එක මෙන්න මේ කතරේ හදාගන්න ඕනේ. ඉතින් අපි බලමු සාමාන්‍යයෙන් ඒක කරගන්නේ කොහොමද කියලා. දැන් අපි සුදු පාට මෙහෙම යට තිබ්බොත් කහ පාට පැත්ත, කියන්නේ සුදු පාටට විරුද්ධ පැත්තේ තියෙන කහ පාට පැත්තේ තිබ්බොත් කොටසක් මේ වගේ කොටසක් දැන් ඔයාලට පේනවා මේක සුදුයි තැඹිලි කියන එක හරහා තියෙන්න ඕනේ H piece එකක්. ඒ කියන්නේ දාරයක්. මේවට කියන කෝණ පීසස් කියලා. ඉතින් මේක තියෙන්න ඕනේ සුදුයි තැඹිලි ගාන. ඒ නිසා අපි මේක තැඹිලි ගාවට ගෙන්න ගන්නවා. ගෙන්නගෙන ඊට පස්සේ මේක අපි දෙකක් කරකපුවාම සුදු පැත්තට හරියට එනවා. ඉතින් එතකොට උඩ කවුරු හරි සුදු එකක් තිබ්බොත් ඒක පල්ලෙහාට ගෙන්න ගන්න අපිට ඒක මේ පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ වගේ අවස්ථාවක් ගත්තොත් දැන් මේ වගේ පැත්තක තිබ්බොත් මේක දැන් ඔයාලට පේනවා මෙතන තැඹිලි මෙතන නිල් එන්න ඕනේ. ඒ කියන්නේ නිලුයි සුදුයි කැල්ල මෙතෙන්ට එන්න ඕනේ. එතකොට ඔයාලට කරන්න තියෙන්නේ මේක මෙහෙට කරකවලා මේක මෙහෙට කරකවලා මේක මෙහෙට කරගුවොත් ඔයාලට පුළුවන් වෙනවා නිල් වලට ගැලපෙන තැනට නිල් එක දාගන්න. ඒකල මේ උඩ කැල්ල ආපහු තිබ්බ තැනට හරියට කරකව ගන්න ඕනේ. එතකොට ඒ කැල්ලත් හරි. හරි ඊට පස්සේ තවත් මේ වගේ පීසස් තිබ්බොත් අපිට ඒ විදිහටම කරගන්න පුළුවන්. දැන් මෙතන රතු එක මෙතෙන්ට එන්න ඕනේ. රතුයි සුදුයි එක. ඉතින් ඒක අපි මෙහෙට කරකවලා අපිට මේවා මේ විදිහට අතුරු කරගන්න පුළුවන්. හරි. ඒ වගේ මේකත් අපිට ඒ විදිහටම අතුරු කරගන්න පුළුවන්. ඉතින් මේක ඇත්තටම පොඩ්ඩක් අර මේ ටිකක් වේගෙන් කරන්න පුරුදු වුණොත් මේ වැඩ ඉක්මනට කරගන්න පුළුවන්. මේක ලොකු අමාරු දෙයක් නෙමෙයි මේ ක්‍රොස් එක හදාගන්න එක. දැන් ඊළඟට අපිට කරන්න තියෙන්නේ දැන් ඔයාලට පේනවා ඇති දැන් මේ ටික හරියට හරි මේ ඔක්කොමත් හරි මේකත් හරි මේකත් හරි දැන් අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ කැලේ ටික හදාගත්තොත් අපි සුදු පැත්ත හරියට හරියනවා. දැන් එතකොට මෙහෙම ගත්තොත් දැන් මෙතන ගත්තොත් නිල් පාටයි රතු පාටයි සුදු පාටයි තියෙන නිසා නිලුයි රතුයි සුදුයි කෝණ එක තමයි එන්න ඕනේ. මේ තියෙන කෝණ එක හරියට හැදිලා වගේ මෙහෙම පේනුනට මේක වැරදි. ඒ නිසා අපි නිලුයි රතුයි සුදුයි කියන කෝණ එක හොයාගන්න ඕනේ. හරි. දැන් මෙතන ඉඳන් මේ වැඩේ කරන් යන්න මම ඔයාලට එක මූව් එකක් කියලා දෙනවා ලේසි මූව් එකක්. මේක කරන්න තියෙන්නේ මෙන්න මේ වගේ වැඩ. හරිද? දැන් අපිට මේක මෙන්න මේ විදිහට අල්ලගන්න. මේක මේ පැත්තෙන් තියාගෙන ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ දකුණු පැත්ත උඩට පැත්තට පල්ලෙහාට පැත්තට. මෙන්න මේ කියන එක තමයි කරන්න තියෙන්නේ. උඩට පැත්තට පල්ලෙහාට පැත්තට. උඩට පැත්තට පල්ලෙහාට පැත්තට. උඩට පැත්තට පල්ලෙහාට පැත්තට. උඩට පැත්තට පල්ලෙහාට පැත්තට. ඒ කියන්නේ ඔයාගේ කෝණ එක හරියනකල් මේ මූව් එක දිගටම කරන් යන්න පුළුවන්. එතකොට ඔයාගේ වැඩේ හරියන්න ඕනේ. දැන් මේ බලන්න රතුයි කොළයි සුදුයි. ඉතින් රතුයි කොළයි සුදුයි කියන ප්ලේස් එකට ගෙනාවා. උඩට පැත්තට පල්ලෙහාට පැත්තට. මේක කරාම මේක හරියට හැදෙනවා. හරි. එතකොට දැන් සමහර ඒවාගේ එකපාරින් හැදෙන්නත් පුළුවන්. නැත්නම් කලින් එකේ වගේ ගොඩක් පාරක් මේ ආයෙ පාරක් මේක කරන්න පුළුවන් වෙන්න පුළුවන්. ඊළඟ එක තමයි මේක අපිට ඕන නම් වම් අතෙන් කරන්නත් පුළුවන්. මම දැනට මේක දකුණු අතෙන් කරන්න. උඩට පැත්තට පල්ලෙහාට පැත්තට. හරි. ඊට පස්සේ අපිට මේක වම් අතෙන් කරන විදිහත් පොඩ්ඩක් දැනගන්න ඕනේ. දැන් මේකේ මම මෙහෙම වුණොත් වම් අතෙන් කරන්න. වම් අතෙන් කරන්නේ කොහොමද? වම් පැත්ත එක උඩට ඇතුල් පැත්තට පල්ලෙහාට ආය තිබ්බ පැත්තට. මෙන්න මේ විදිහට තමයි කරන්නේ. වම් පැත්තෙත් කරන්නේ උඩට ඇතුළට පල්ලෙහාට ඇතුළට. හරිද? උඩට ඇතුළට පල්ලෙහාට එළියට. මේ විදිහට තමයි කරන්නේ. උඩට ඇතුළට පල්ලෙහාට එළියට. උඩට ඇතුළට පල්ලෙහාට එළියට. උඩට ඇතුළට පල්ලෙහාට එළියට. උඩට ඇතුළට පල්ලෙහාට එළියට. ඔයාලට පේනද ඒක ගොඩ පාරක් කරොත් ආය පාරක් තිබ්බ කොටුව තිබ්බ දැනටම වැටෙනවා. ඉතින් හරියට හැදිලා නැත්තම් කොටුව ඒ විදිහට ඒක ඇතුළට දාගන්න තමයි තියෙන්නේ. හරි. දැන් ඔයාලට පේනද මේ සුදු පාට පැත්තයි එක ලේයර් එකකුයි සම්පූර්ණයෙන්ම හැදිලා ඉවරයි. දැන් අපිට කරන්න තියෙන්නේ මේ දෙවෙනි ලේයර් එක හදාගන්න එක. ඉතින් එතකොට මේකට ගැලපෙන කොටස් ටික අපි හොයාගන්න වෙනවා. දැන් මෙහෙම ගත්තොත් දැන් උඩ තියෙන එක කහ පාටනේ. ඒ නිසා කහ පාට තියෙන එකක්වත් මෙතෙන්ට අදාළ දේවල් නෙවෙයි. මේකයි මේ කිසිම මේ ලේයර් එකට අදාළ දෙයක් නෙවෙයි. දැන් මේකේ ගත්තොත් මෙන්න මේ කහයි කොළයි රතුයි තියෙන එක. මේකේ කහ පාටක් නැහැනේ මේකේ. ඒ නිසා කොළයි රතුයි තියෙන එක තමයි මෙතෙන්ට ගැලපෙන්නේ. මෙයා මෙතෙන්ට ගැලපෙනවා. මෙයා මෙතෙන්ට ගැලපෙනවා. ඒ නිසා අපි කරන්නේ මෙන්න මේ වගේ වැඩ. අපි මෙයාව මේ ගැලපෙන තැනින් එළියට එකක් මූව් කරගන්නවා. ගැලපෙන තැනට ගෙනල්ලා ගැලපෙන තැනින් එළියට එකක් මූව් කරගන්නවා. මූව් කරගෙන ඊට පස්සේ මොකද කරන්නේ? මෙන්න මේක ඇල්ල අපි අයින් කරනවා වම් අතේ පැත්තෙන්. වම් අත පැත්තෙන් අපි අපි දන්න මූව් එක කරනවා. මම දැනට ඔයාලට දුන්න එක මූව් එකනේ මේ මූව් එක කරනවා. මේ උඩට අතුලට පල්ලෙහාට එළියට. ඕක කරනවා. කරලා රූබික්ස් කියුබ් එක කරකවනවා මේක මේ පැත්තට හිටින විදිහට. හරිද? මේක මෙහෙට කරකවනවා. කරකලා මොකද කරන්නේ? අනික් අතෙන් දකුණ අතෙන් මේක කරන්න ඕනේ. නිසා දැන් මේ කැල්ල අපි වම් අතෙන් කරේ. දැන් ඒක දකුණ අතෙන් කරන්න මෙහෙට කරගන්න ඕනේ. නිසා දැන් දකුණ අතෙන් අර මූව් එක කරනවා. උඩට අතුලට පල්ලෙහාට එළියට. හරි. ඒ මූව් එක කරනවා.
ඊට පස්සේ දැන් අනික හැම එකටමත් එහෙමයි කරන්න තියෙන්නේ. දැන් මෙතන ගත්තොත් දැන් උඩ තියෙන්නේ ඔක්කොම කහ පාට. එතකොට ඇතුලේ මේ අපිට අවශ්‍ය ඒවා එකක්වත් නැහැ. දැන් ඔක්කොම කහ පාටට අදාළ ඒවා තමයි උඩ තියෙන්නේ. එහෙනම් මේ ඇතුලේ තියෙනවා. මේක තියෙන්නේ. දැන් මේක අනිත් පැත්ත හරියලා තමයි මෙතෙන් හරියලා තියෙන්නේ. මේක හරියට එන්න ඕනේ මෙතෙන්ම තමයි. හැබැයි මේක අනිත් පැත්ත හරියලා. ඒ නිසා අපි මොකද කරන්න ඕනේ? වෙන එක්කෙනෙකු මෙතෙන් දාගමු. මෙයාව මෙතෙන් දාගෙන මෙයාව අපව හරියට දාමු. මෙයාව ඇතුලට දාන්නේ කොහොමද? මෙයාව මෙතනින් අයින් කරා. මෙයාව දකුණු අතේ මූව් එකෙන් ගැලෙව්වා. දැන් මේක වම් අතට මාරු කරන්න ඕනේ. වම් අතට මාරු කරලා වම් අතේ මූව් එක කරා. හරිද? එතකොට අන්න අර අපිට ඕන වෙච්ච කෑල්ල එළියට ඇවිල්ලා. දැන් ආයෙ මොකද කරන්නේ? මෙයාව ඇතුලට දාන්න ඕනේ. මෙයාව ඇතුලට දාන්න මොකද කරන්න ඕනේ? මෙයාව මෙතනින් ඈත් කරන්න. දැන් ඔයාලට පේනවා මෙතන ඉඳන් මෙතෙන්ට එන්න ඕනේ. ඒ නිසා මෙයාව මෙතනින් අයින් කරනවා. අයින් කළා දැන් මෙතන එක අපි එළියට ගන්නවා දකුණු අතේ මූව් එකෙන්. හරි. ඊට පස්සේ ආව වම් අතට මාරු කරනවා මේ විදිහට. ඊට පස්සේ මෙයාව වම් අතේ මූව් එකෙන් ආයෙ අතුලට දානවා. එතකොට අර අදාළ කෑල්ල එතෙන්ට එනවා. හරි. දැන් අපිට තව කෑලි දෙකක් තියෙනවා. මේ දෙන්න මාරු වෙලා තියෙනවා. දැන් මෙයා එන්න ඕනේ මෙතෙන්ට, මෙයා එන්න ඕනේ මෙතෙන්ට. එහෙනම් වෙන එක්කෙනෙක් ආයෙ මෙතෙන්ට දාලා ඒක හරියට හදාගන්න වෙනවා. දැන් අපි මෙයාව මෙතෙන්ට දාමු. මෙයාව මෙතනින් අයින් කරා. මේ අතේ මූව් එකෙන් මෙයාව එළියට ගත්තා. ඊට පස්සේ මේ අතේ මූව් එකෙන් මෙයාව ආයෙ අතුලට දැම්මා. එතකොට මොකද වෙන්නේ? හරි. දැන් අර අපිට ඕනෙච්ච කෑල්ල එළියට ඇවිල්ලා වැඩක් නැති කෑල්ලක් මෙතන අතුලට ඇවිල්ලා තියෙනවා. දැන් අපි කරන්නේ මෙන්න ආයෙ පාරක් මෙතෙන්ට ගියා. අපිට ඕනේ කෑල්ල හදාගත්ත මෙහෙට යන්න ඕනේ. ඒකෙන් එළියට කරගුවා. උඩට තුරට පල්ලෙහාට එළියට එහෙම කරා. දකුණු අතට මාරු කරා. උඩට තුරට පල්ලෙහාට එළියට. ඔය විදිහට මූව් එක හරියට කරගත්තා. හරි. ඉතින් දැන් ඊට පස්සේ මේ කැල්ලත් එළියට ඇවිල්ලා තියෙනවා. මෙයාත් එළියට දැම්මා. හරි. මෙයාව එළියට ගත්තා. ඊට පස්සේ මේ පැත්තට හරවගත්තා. මෙයාව ආයේ අතුලට දාගත්තා. හරිද? හරි. මම හිතනවා ඔයාලට ඒ කොටස එනකල් තේරෙන්නේ නැති කියලා. හරි. ඊට පස්සේ ඔයාලට එන්නේ උඩ කතරයක් හදාගන්න එක තමයි අපේ ඊළඟ වැඩේ. ඉතින් උඩ කතරේ හදාගන්න ඔයාලට කරන්න තියෙන්නේ මේ වගේ සරල මූව් එකක්. ඔයාලට තියෙන අවස්ථාව මොකක් වුණත් මම මේ හැම අවස්ථාවකටම කරන්න ඕනේ මොකද්ද කියලා දෙන්නම්. ඔයාලට මේ වගේ එල්ලකොර හැඩයක් තිබ්බොත් ඔයාලට දෙන්නේ මෙන්න මේ එල්ලකොර හැඩය මෙන්න මේ විදිහට තියෙන විදිහට මෙන්න මේ උඩ වම් අත පැත්තට හිටින විදිහට හදාගෙන මෙන්න මේ මූව් එක කරන්න. ඔයාලට ෆේස් එක එකපාරක් මේ පැත්තට කරගන්න වෙනවා ක්ලොක්වයිස්. එකපාරක් කරගවලා අපි දන්න මූව් එක කරන්න තියෙනවා. උඩට තුරට පල්ලෙහාට එළියට. ඒකලා ෆේස් එක ආපහු තිබ්බ විදිහට කරකව ගන්න ඕන. එතකොට වැඩ ඇවිල්ලා තියෙන පුළුවන් පාර. මෙන්න මේ පාර මෙහෙම තියාගන්න නැතුව මෙන්න මේ හරස් අතර විතරක් තියාගන්න මේක අපිට කියන මේකට අපි කියන පාරක් කියලා. අපි මේ කෝණ ඒව ගණන් ගන්න නැහැ. අපි කතරේ තමයි මුලින් බලන්නේ. ඒ නිසා මේකට ආයෙ පාරක් අර මූව් එකම කරනවා. ෆේස් එක කරගුවා. ඊට පස්සේ අපි දන්න මූව් එක. උඩට තුරට පල්ලෙහාට එළියට. හරි. ඔය විදිහට කරා. ඊට පස්සේ මේක ආපහු ෆේස් එක තියෙන විදිහට හැරෙවුවා. දැන් ඔන්න මෙතන උඩ කතරේ හැදිලා ඉවරයි. ඉතින් ඔයාලට මොන හැඩේ තිබ්බත් ඔයා මේ උඩ කතරේ හැදෙනකල් අර මූව් එක කරන්න. L එක තිබ්බොත් මේ අතර කරන්න. පාරක් තිබ්බොත් මේ අතර කරන්න. එක ඩොට් එකක් විතරක් තිබ්බොත් මොන පැත්තට කරත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. දැන් මෙන්න කතරේ හැදිලා ඉවරයි. දැන් අපි බලන්න ඕනේ ඒකට ගැලපෙන පාට වල ටික හරියට හැදිලාද කියලා. දැන් ඔයාලට පේනවා මේ කොළ පාට එකයි මේ නිල් පාට එකයි මේ කතරේ පාට හරි. හැබැයි මේ පාට වැරදි. ඒ නිසා දැන් අපිට කරන්න තියෙන ඊළඟ මූව් එක තමයි මෙන්න මේ විදිහට තමයි කරන්න තියෙන්නේ. මේක ඔන්න දැන් කලින් එකට වඩා චුට්ටක් වෙනස්. හැබැයි ඒ මූව්ස්ම තමයි. ඔන්න මේක ඉස්සුවා. එකක් ඇතුළට දැම්මා. ආයෙ මේක පාත් කරා. මේවා තව එකක් ඇතුළට දැම්මා. මේ කොනටම අරන් ගියා. මෙන්න මේ කපල් එක මේ කොනටම අරන් ගියා. ඊට පස්සේ ආයෙ තව එකක් ඉස්සුවා. මේ කපල් එක ආයෙ පාරක් මෙතෙන්ටම ගෙනාවා. හරිද? එතකොට මොකද වෙන්නේ? මෙන්න මේකේ මෙන්න මේ දෙන්නෙක් ආපහු හැදෙනවා. හරිද? එතකොට ඔයාලට දෙන්නෙක් මූණට මූණ බලන් හැදිලා තියෙන්නත් පුළුවන්. හරියට දෙන්නෙක් එක ළඟ හැදිලා තියෙන්නත් පුළුවන්. හරි. එතකොට මෙන්න මේ වගේ අවස්ථාවල වලට කරන්න දෙන්නේ මෙන්න මෙයාව මෙන්න මේ විදිහට පිටිපස්සෙන් හරියට හැදිච්ච කෙනෙක් පිටිපස්සටයි හරියට හැදිච්ච කෙනෙක් දකුණු පැත්තටයි තියාගෙන මෙන්න මූව් එක ආපාරක් කරනවා. මොකද මූව් එක මෙන්න මේ කපල් එක දිහා බලන් ඉන්න. මෙයාව ඉස්සුවා, එයාව එළියට දැම්මා. එයාව පල්ලෙහාට දැම්මා. ඊසයි මෙයාව තව ටිකක් එළියට දැම්මා. මෙයාව ආයෙ ඉස්සුවා, ආයෙ මුලටම ගෙනාවා, ආපහු පල්ලෙහාට දැම්මා. අන්න එතකොට බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. නිල් එකට නිල් පාට, රතු එකට රතු පාට, කොළ එකට මේ කොළ පාට, තමිලි එකට තමිලි පාට විදිහට හරියටම හැම එකම ඇවිල්ලා තියෙනවා. හරි. මේ ටික හරියට හැදුනට පස්සේ ඒ කියන්නේ මේ එජස් ටික හරියට හැදුනට පස්සේ ඊළඟට අපි බලන්න ඕනේ මේ කෝණ පීසස් ටික හරිය තැන තියෙනවද කියලා. දැන් බලන්න මේක වැරදි තැන තියෙන්නේ. ඒ කියන්නේ මෙතන තියෙන්න ඕනේ තැඹිලි කහ නිල් එක. මේකත් වැරදි. මේක හරිය තැන තියෙන්නේ. රතු නිල් කහ එක. ඉතින් එහෙනම් මේක තියෙන හරිය තැන. මේක විතරක් අපි මෙන්න මේ ඉස්සරහා දකුණු පැත්තේ අයිනේ තියාගෙන මෙන්න මේ මූව් එක කරන්න ඕනේ. මේකේ මෙන්න මේවයි මූව් එක. ඇතුළට කරා උඩට කරා ඊට පස්සේ එළියට කරා වම් පැත්ත උඩට කරා. දැන් ඔන්න අපි මේ තත්ත්වයට ආවා. ඒ නිසා ආයෙ පාරක් අර ටිකම කරනවා. අතුලට කරා මේක පල්ලෙහාට කරා. මෙයාව ආපහු මෙහෙට ගත්තා පල්ලෙහාට කරා. එතකොට මොකද වෙන්නේ බලන්න.
මේ කොටස හරි මේ කොටස තාම වැරදි මේ කොටස තාම වැරදි මේ කොටස තාම වැරදි. අපි ආය පාරක් එමු එක කරමු. අතුලට කරා උඩට කරා එළියට කරා මෙයා උඩට කරා මෙහෙට කරා පල්ලෙහාට කරා මෙයාව මෙහෙට දැම්මා ආය පල්ලෙහාට දැම්මා. ආය පාරක් අරමු එකමයි කරේ. දැන් මෙන්න මෙතන හරි මෙතනත් හරි මෙතනත් හරි මෙතනත් හරි. ඔන්න ඔය මූව එක තමයි අපි ඒ වෙලේට කරන්න ඕනේ. හරි. දැන් ඔන්න මේ කෝනස් ටික තියෙන තැන හරි කෝනස් ටික තියෙන විදිහ විතරයි වැරදි. ඒ නිසා දැන් අපි මේක පල්ලෙහාට හරව ගන්න ඕනේ. පල්ලෙහාට හරවගෙන මේ වැරදි කෝනස් ටික ඔක්කොම හදන්න ඕනේ. මේකට අපි පාවිච්චි කරන්නේ අර මුලින් කරා කරපු පළවෙනි එකම මූව එක තමයි අපි මේකේ දිගටම කරන්නේ. ඔන්න මොකද කරන්නේ? උඩට ඇතුළට පල්ලෙහාට එළියට. උඩට ඇතුළට පල්ලෙහාට එළියට. මේක හරියට හැදෙනකල් මේක කරන්න ඕනේ. උඩට ඇතුළට පල්ලෙහාට එළියට. උඩට ඇතුළට පල්ලෙහාට එළියට. හරි. හැදුණානේ. හැදුනට පස්සේ මේක විතරක් මෙන්න මේ යට එක විතරක් කරකවලා ඊළඟට කැඩිච් එක ගෙන්නගෙන ඒක හදන්න ඕනේ. හරි. උඩට ඇතුළට පල්ලෙහාට එළියට. උඩට ඇතුළට පල්ලෙහාට එළියට. උඩට ඇතුළට පල්ලෙහාට එළියට. උඩට ඇතුළට පල්ලෙහාට එළියට. හරි. ඒක හැදුනා. මේ අර අන්තිම ස්ටෙප් එකත් කරන්න ඕනේ. ඒක අත්‍යවශ්‍ය කැලලක් නැත්තම් ඔයාලට මේක වරදින්න පුළුවන්. හරි. මේක හැදුනට පස්සේ මෙයාව ආපහු ගෙන්න ගන්න තව එකයි ඉතුරුලා තියෙන මෙයාව හදන්න ඕනේ. හරි. කොහොමද? උඩට ඇතුළට පල්ලෙහාට එළියට. උඩට ඇතුළට පල්ලෙහාට එළියට. උඩට ඇතුළට පල්ලෙහාට එළියට. උඩට ඇතුළට පල්ලෙහාට එළියට. මෙහෙම කරාට පස්සේ ඔයාගේ මුළු රූබික්ස් කියුබ් එකම සම්පූර්ණයෙන් හැදෙනවා මෙන්න මේ විදිහට. ඉතින් එහෙනම් මම හිතනවා ඔයා මේ වීඩියෝ එකෙන් ඉගෙන ගන්න ඇති කියලා හරියටම රූබික්ස් කියුබ් එක සම්පූර්ණයෙන් හදන විදිහ. ඉතින් වේගෙන් රූබික්ස් කියුබ් එක හදන්න ඕන විදිහ ගැන තවත් වීඩියෝස් ඕන නම් මගේ channel එකේ තව වීඩියෝස් තියෙනවා. ඒ වීඩියෝස් බලන්න පුළුවන්. සහ ඒ වගේම 3 අරෙන්න වෙන රූබික්ස් කියුබ් වර්ග ගැනත් මගේ channel එකේ වීඩියෝස් තියෙනවා. ඉතින් ඒ වගේ ඒවත් බලන්න කැමති නම් channel එක subscribe කරන්න, වීඩියෝ එක like කරන්න. ඒ වගේම හදපු නැති රූබික්ස් කියුබ් එකක් තියෙන ඕනම යාළුවෙක්ට ඔයාගේ මේ වීඩියෝ එක අනිවාර්යෙන් share කරන්න. මෙන්න මම හොඳ වීඩියෝ එකක් හම්බුණා රූබික්ස් කියුබ් එක හදන විදිය ගැන. ඔයාත් හදන්න කියලා ඔයාගේ හදපු නැති රූබික්ස් කියුබ් එකක් තියෙන හැම යාළුවෙක්ටම මේ වීඩියෝ එක share කරන්න. එහෙනම් මේ වගේ හොඳ වීඩියෝ එකකින් ආයෙ පාරක් හම්බෙමු. මං ගියා.